අපේ ජීවිත කාලේ අපි පිළිගන්න අකමැතිම දෙයක් මම කියන්න. ඒ තමයි අපි හිතනවා අපේ ජීවිතවලට එන මිනිස්සු හැමදාටම අපිත් එක්ක ඉන්නවා කියලා. අපිට ආදරේ කිව්වම එහෙම නැත්නම් අපිත් එක්ක බැඳීමක් ගොඩනගා ගත්තම අපි හිතනවා ආයෙ කෙන අපිත් එක්ක මැරෙනකම් ඉඳී කියලා. ජීවිතේ කිසිම බැඳීමක් කිසිම කෙනෙක් එහෙම අපිත් එක්ක ඉන්නේ නැහැ. ඒ හින්දා ඔයාව දාලා ගිය ඔයාව අතහැරලා දාපු මිනිස්සු වෙනුවෙන් දුක් වෙවි ඔයාගේ ජීවිතේ කොහේ හරි එක තැනක නවත්තගෙන ඉන්න හදන්න එපා. මම මේ දේ කියන්නේ මම එහෙම මිනිස්සුක දැකලා තියෙනවා. මගේ යාළුවෝ සමහරලාට එහෙම තැන්වල හිර වෙලා ඉඳලා තියෙනවා. ඇත්තම කතාව කිව්වොත් මාත් එහෙම තැනක හිර වෙලා ඉඳලා තියෙනවා. ඉතින් අපි තේරුම් ගන්න ඕන එකම දේ තමයි අපේ ජීවිතයට එන මිනිස්සු කවදා හරි අපේ ජීවිතෙන් යනවා. ඒ වගේම තමයි අපේ ජීවිතෙන් සමහරලාට අපිව දාලා අපිව අතෑරලා අපිව කොන් කරලා දාලා යන මිනිස්සු ආයෙ සමහර දවසක අපේ ජීවිතවලට එනවා. ඉතින් ඔයා පුරුදු වෙන්න මාත් මේක සෑහෙන කාලයක් ගිහිල්ලා පුරුදු වෙච්ච දෙයක්. ඔයා පුරුදු වෙන්න ඔයාගේ ජීවිතේට එන යන මිනිස්සුන්ට ඔහේ නිදහසේ එන්න සහ යන්න දෙන්න. කොයි වෙලාවකවත් ඒ මිනිස්සුන්ට බලෙන් ඉන්න කියන්නවත් බලෙන් යන්න කියන්නවත් එපා. මොකද ඔයාගේ ජීවිතෙන් යන්න ඕන මිනිස්සු කොහොමද කවදා හරි යනවා. ඒ වගේම තමයි ඔයාගේ ජීවිතේ රැඳෙන්න ඕන මිනිස්සු කොහොම හරි මොන හේතුවක් හදාගෙන හරි ඔයත් එක්ක ඉන්නවා. ඉතින් ආයෙත් මට කියන්න තියෙන්නේ ඔයාගේ ජීවිතේ ඔයාව දාලා ඔයාව අතහැරලා දාලා ඔයාව පැත්තකට කරලා දාලා ගිය මිනිස්සු වෙනුවෙන් ඔයාගේ ජීවිතේ නවත්තගෙන ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන ගමන නවත්තගෙන දුක් විඳින්න එපා.